ආයුෂ බොහෝ වේවා කියලා මේ වීඩියෝ එක බලන හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. මිත්‍රවරුනි, ගෞතම බුදුරජාණන් වහන්සේ අපිට උගන්වලා තියෙන ත්‍රිපිටක දේශනාවේ සඳහන් වෙන දස කසිනයෙන් පඨවි කසිනය, ආපෝ කසිනය ගැන වීඩියෝ දෙකක්ම කරා. ඔයාට මතක ඇති. ඉතින් අද වීඩියෝ එකෙන් අපි ඔයාලට කියලා දෙන්න යන භාවනාව තමයි තේජෝ කසින භාවනාව. මිත්‍රවරුනි, තේජෝ කියලා කියන්නේ ගින්දරට, තේජෝ ස්වභාවය කියන්නේ උණුසුම් ස්වභාවයට. අපි කලින් කරපු පඨවි කසිනය ගැනත් ආපෝ කසිනය ගැනත් වීඩියෝ දෙක ඔයා බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒක බලලා මේ වීඩියෝ එකට එන්න කියලා මම ඔයාට ආරාධනා කරනවා. නැත්නම් ඔයාට මේ කසින භාවනා තේරුම් යන එකක් නම් නැහැ. ඉතින් මිත්‍රෝර්නි, ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න කියලා මම ඔයාට මතක් කරනවා. හොඳයි මිත්‍රෝර්නි, අපි එහෙනම් වැඩි කතා නැතුව භාවනාවට යමු. ඔයා මේ භාවනාව කරන්න ගන්න කසින මණ්ඩලයේ විදිහට භාවිතා කරන්න ඕන මිත්‍රෝර්නි පොල් තෙල් පහනක්. ඉතින් මිත්‍රෝර්නි, මේ පොල් තෙල් පහන ඔයා ඉන්න තැන ඉඳලා, ඔයා භාවනා ආසනයෙන් ඉන්න තැන ඉඳලා අඩියක් විතර දුරින් තියන්න. මිත්‍රෝර්නි, ඔයා හදාගත්ත පොල් තෙල් පහන මෙන්න මෙහෙම තියාගෙන ඔයා භාවනා ආසනයෙන් ඉඳගෙන S2 අරගෙන මේ පොල් තෙල් පහන දිහා බලාගෙන ඉන්න. හොඳින් වශී වෙනකම්ම බලාගෙන ඉන්න. මෙහෙම හොඳින් පහන් දැල්ල දිහා බලාගෙන ඉඳලා ඒ පහන් දැල්ල ඔයාගේ හිතේ හොඳටම ඇඳුනට පස්සේ ඔයා S2 වහගන්න එක සිද්ධ කරන්න ඕන. මෙන්න මේ අවස්ථාවේදී මිත්‍රෝර්නි, ඔයාගේ හිතට උග්ඝහ නිමිත්ත නැත්නම් උද්ග්‍රහ නිමිත්ත කියන නිමිත්ත ඇති වෙනවා. ඉතින් මිත්‍රෝර්නි, මම ඔයාට කිව්වා කසින මණ්ඩලයේ විතරයි මේ භාවනාවල වැදගත් වෙන්නේ කියලා. ඒ වගේම වෙනස් වෙන්නේත් මේ කසින මණ්ඩලය, මේ කසිනය විතරක්මයි කියලා මම ඔයාට කිව්වා, මතකද? ඉතින් මිත්‍රෝර්නි, මම කලින් වීඩියෝ වල කියපු ඒ පියවරවල් ටික මේ කසිනය විතරක් වෙනස් කරලා කරන්න කියලා මම ඔයාගෙන් ඉල්ලනවා. මොකද අපි කාලේ නාස්ති කිරීමක් සිද්ධ කරන්න ඕනේ නෑ මිත්‍රෝර්නි. ඉතින් මිත්‍රෝර්නි, මේ කසින 10 නම් ටික විතරක් මම ඔයාට කෙටියෙන් කියන්නම්. පඨවි කසිනය, ආපෝ කසිනය, තේජෝ කසිනය, වායෝ කසිනය, ආකාශ කසිනය, ලෝහිත කසිනය, පීත කසිනය, අවදාත නැත්නම් ඕදාත කසිනය, නීල කසිනය, ආලෝක කසිනය. මිත්‍රෝර්නි, නිකන් බොරුවට ඔයාගේ ඩේටා ටික නාස්ති කරගන්න ඕන වෙන්නේ නැහැ. ඉතින් මිත්‍රෝර්නි, මං කලින් කරපු පඨවි කසිනයයි ආපෝ කසිනයයි දෙකම ඔයා හොඳින් බැලුවා නම් ඔයාට මේ කසින 10ම ඒ ආකාරයටම ඒ පියවරටම කසින මණ්ඩලයේ විතරක් වෙනස් කරලා වඩන්න පුළුවන්. එහෙනම් මිත්‍රෝර්නි, අදට අපි ගිහින් එන්නම්. ඔයාට සුබම සුබ දවසක් වේවා.